1800 අගභාගයේ ලන්ඩනයේ වීදි අන්ධකාර සෙවණැල්ලක භීෂණයෙන් වැසී ගියා. මෙයිදුවෙන් වැසී ගිය පාළු මන්තිවරු තුල අන්ධකාර රාත්‍රිනල ගැවසුම්මේ බීතියට නමක් තිබුණා. කිසිවෙක් ඔහුගේ සැබෑ නම දැන සිටියේ නැතත් හැමදෙනාම පාහේ පුවත්පත් ඔහුට දුන් මේ නම අසා තිබුණා. හැමදෙනාම ඔහු නිසා අසීමිත බීතියෙන් වෙලුණා. ඔහු රාත්‍රියේදී භීෂණාත්මක ලෙස පහර දුන්නා. නිහඬව හා අනුකම්පා විරහිතව. රුධිරය අබිරහස් සහ වෛද්‍යවරයෙකුගේ දක්ෂකම පෙන්වමින් විකෘති කළ ගණිකාවන්ගේ සිරුරු ඔහු ලන්ඩනයේ අඳුරු වීදි කෙළවරවල ඉදිරි කර ගියා. මේ අදෘශ්‍යමාන බලවේගයක් දෝ යන බීතිය ලන්ඩන් වාසීන් තුළ පුරවමින් සිය වසකට වැඩි කාලයක් පුරාවට ඔහුගේ අනන්‍යතාවය ඉතිහාස පොත්වල හොල්මන් කළා. ඔහු ගණන් කළ නොහැකි තරම් අද්භූත න්‍යායන් පෝෂණය කරා. නමුත් අදටත් ඔහු ඉතිහාසයේ අඳුරුතම රහසක් ලෙසින් ඉදිරිය පවතිනවා. ජැක් ද රිපර් මුර්ගෙක්ද මිනිසෙක්ද සමහර විට ඊටත් වඩා බියජනක දෙයක් හෝ කෙනෙක්ද. හයි අද අපි කතා කරන්න ඇස්සන්නේ කවුද මේ ජැක් ද රිපර් කියලා. ජැක් ද රිපර් ගැන අහලා නැති කෙනෙක් නැති තරම්. හැබැයි වැරදිලාවත් ඔය ජැක් ද රිපර් ගැන මීට කලින් අහලා නැත්තම් මම ඔයාලට සරලව කියන්නම් මේ කවුද කියලා එක වාක්‍යකින්. ලෝක අපරාධ ඉතිහාසයේ ඇතුළේ බිහි වුණු කුප්‍රකටම අනුක්‍රමික ඝාතකයා විදියට නැත්තම් සීරියල් කිලර් විදියට අපිට මේ ජැක් ද රිපර්ව හඳුන්වන්න පුළුවන්. මෙයාගේ තිබුණු විශේෂත්වය වුණේ මෙයා වඩා තිබුණු අද්භූත අපහැදිලිකම. ඉතින් වීඩියෝ එක ටික ඉස්සරහට බලාගෙන යද්දී ඔයාලට තේරෙන්න ගනී මෙයා මොන වගේ පිස්සෙක්ද මොන වගේ අද්භූත ජීවියෙක්ද කියලා. ආසයි හිතනවනේ. ඉතින් අපි අද ජැක් ද රිපර් ගැන යට විස්තර කතා කරනවා. ඒ නිසා මුල ඉඳන් අගටම වීඩියෝ එක මග අරින්න නැතුව බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ජැක් ද රිපර් ගැන කතා කරද්දී අපිට මුලින්ම යන්න වෙන තැනක් තියෙනවා. ඒ තමයි 1800 අගභාගයේ ලන්ඩනයේ වයිට් චැපල් වලට. මෙන්න මේ කුප්‍රකට මුඩුක්කු භූමිය තමයි මේ බෙහිසුණු අනුක්‍රමික ඝාතකයා නිර්මාණය වුණු නිජ බිම වුණේ. 1900 වසරේ මැද භාගය වෙනකොට එංගලන්තයේ නගර විශාල තදබදයකට ලක් වෙනවා. රුසියානු සහ අයර්ලන්ත සංක්‍රමණිකයන් බහුල වීම නිසා ලන්ඩනයේ ජනගහනය එන්නෙන්ම වැඩි වෙනවා. මෙහෙම ජනගහනය වැඩි වීමත් එක්ක මූලික අවශ්‍යතා සහ සම්පත් ඉතා ශීඝ්‍රයෙන් හිඟ වෙන්න පටන් ගන්නවා. මේක ප්‍රතිඵලයක් විදියට දුප්පතුන් විශාල පිරිසක් බිහි වෙනවා. ඉතින් මොවුන්ගෙන් වැඩි කොටසක් ලන්ඩනයේ වයිට් චැපල් කියන කොටසට සංක්‍රමණය වීම නිසා මේ ප්‍රදේශය දුප්පතුන්ගෙන් පිරුණු මුඩුක්කුවක් බවට පත් වෙනවා. එංගලන්තයට මේ තදබදය පාලනය කරන්න විතරක් අවුරුදු 3ක වගේ කාලයක් ගත වුණා කියලා කියනවා. ඉතින් මේ වයිට් චැපල් වල ඉඳපු මිනිස්සුන්ට රැකියාවක් හොයාගන්නවා කියන එක බොහොම අපහසු දෙයක් වුණා. මේ නිසා මේ අය අතර විශාල වශයෙන් අපරාධකරුවන් බිහි වුණා. සොරකම් කිරීම, මිනිමැරීම වගේ අපරාධ වයිට් චැපල් තුල බහුල වුණා. කාන්තාවන් වයිට් චැපල් වල ගණිකා වෘත්තිය ආරම්භ කරා. ඉතින් මෙන්න මේ වගේ දුක්ඛිත වාතාවරණයක් තුල මේ තාක් ලන්ඩන් වාසීන් නොදැන දු විදිහේ භීෂණයක ඉඟියක් පළමු වරට වයිට් චැපල් වලින් මතුවෙනවා. 1888 අගෝස්තු මාස 31 වෙනිදා සිකුරාදා උදේ. 1888 අගෝස්තු මාසයේ 31 වෙනිදා කියන්නේ සිකුරාදා දවසක්. මෙන්න මේ දවසේ උදේ පාන්දරම එක්තරා පුද්ගලයෙක් ලන්ඩනයේ වයිට් චැපල් වල අන්ධකාර වීදියක් දිගේ ඇවිදිමින් ඉන්නවා. මෙහෙම ඉස්සරහට යන මේ පුද්ගලයා එක පාරටම දකිනවා මෙයා ඉදිරියේ වැටිලා තියෙන ටිකක් සැක සහිත විශාල පොදියක්. ඉතින් ලංකාවේ වගේ තමයි ලන්ඩන් කියලා වෙනසක් නැහැ. අපේ කට්ටිය ඔක දූ හොයන්න ආසයි. මේ නිසා මෙයා තීරණය කරනවා මේ මොකක්ද කියලා ටිකක් විමසිලිමත් වෙලා බලන්න. තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්නේ නැතුව. මෙහෙම විමසිලිමත් වෙන මේ පුද්ගලයා ඉස්සරහට ගිහිල්ලා ටිකක් එබිලා බැලුවට පස්සේ දකින්න දෙයින් කම්පණයටපත් වෙනවා. මිය ගිය කාන්තාවකගේ සිරුරක් ඔහු ඉදිරියේ අඩනිරු අතින් වැටිලා තියෙනවා. නිකන්ම නෙවෙයි. ඇයව ඝාතනය කර ඇති බව පැහැදිලිව පේනවා. ඇගේ බෙල්ලේ සියුම් සහ ගැඹුරුව සිදු කරපු කැපුම් පහරවල් දෙකකින් ඇයව ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම ඇගේ උදර ප්‍රදේශයේ තවත් ගැඹුරු කැපුම් පහරවල් 4ක් පමණ සිදු කරලා සිරුර විකෘති කරලා තියෙනවා. හොඳ සිහියට ආව ගමන් අපේ අමුත්තා කරන්නේ පොලිසියට පැමිණිලි කිරීම. සුළු වෙලාවකින් පොලිසිය මේ ස්ථානයට එනවා. වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වෙනවා මේ කාන්තාව නිකම්ම ඝාතනය කරලා නැහැ. ඇයට පැය භාගයක්වත් දරුණු ලෙස වද දීලා තියෙනවා කියලා. ඉන් පස්සේ ඇයව ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කාන්තාව කවුද කියලා හොයන පොලිසියට දැනගන්න ලැබෙනවා ඇය මේරි ඈන් නිකොලස් කියලා අවුරුදු 43ක පමණ ගණිකාවක් බව. පරීක්ෂණ දිගටම කෙරීගෙන යනවා වගේම මේ භූත ලන්ඩනය පුරා සුළු කාලයකින් පැතිරෙනවා.
නමුත් තවමත් ලන්ඩන් වාසීන්ට ඔවුන්ට මේ මුණගැසුණු ඝාතකයා මොනතරම් භයානකද කියන්න හරි අදහසක් නෑ. ඉතින් පළවෙනි ඝාතනයේ පරීක්ෂණයන් මේ විදිහට කෙරීගෙන යද්දී 1888 සැප්තැම්බර් මාසෙම 8 වෙනිදා සෙනසුරාදා හිටි අඩියම මේගොල්ලන්ට දෙවෙනි මිනිමරුමත් වාර්තා වෙනවා. එදා උදේ 8ට විතර හැම්බර් කියන වීදියේ ගෙදරක දොරක් ඉස්සරහා දාලා ගිහින් තියෙද්දී මේගොල්ලන්ට දෙවෙනි මලසිරුරත් හම්බ වෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වෙනවා මේ මලසිරුර වයස අවුරුදු 47ක් වුණු ඇනි චැප්මන් කියන වෘත්තීමය ගණිකාවගේ මලසිරුර කියලා. මේ ඝාතනයන් වල සමාන ස්වභාවය සහ ඝාතකයාගේ ගොඳුරුල ඇති සමානත්වය නිසා පොලිසිය විශ්වාස කරනවා ඇයත් කලින් කාන්තාවගේ ඝාතකයාගේම ගොඳුරක් බව. මේ කාන්තාවගේත් ගෙලාශ්‍රිත කැපුම් තුවාලත් උදරයේ ගැඹුරු කැපුම් තුවාලත් දකින්න ලැබෙනවා. ඒ වගේම ඇගේ ගර්භාෂය සහ අනෙකුත් ඉන්ද්‍රියන් එළියට අරගෙන තියෙනවා. ඝාතනය ගැන පරීක්ෂණ කිරීමේදී මේ ඇනී කියන කාන්තාව අවසාන වශයෙන් දැක තිබුණේ එලිසබෙත් කියලා ඇගේ යහළුවෙක් විසින්. ඇය ඇනිව දැක තිබුණේ උදෑසන 5ට පමණ යම්කිසි පුද්ගලයෙක් සමග කතා කරමින් ඉන්නවා. ඔහු කළු පැහැති ලෝගුවක් සහ කළු පැහැති තොප්පියක් පැනඳ සිටි අයෙක් බවත් එලිසබෙත්ගේ සාක්ෂි වලින් කියවෙනවා. කොහොම වුණත් පොලිසිය මගින් මේ මිනි මැරුම් දෙක සංසන්දනය කරලා බලද්දී ඔවුන්ට තේරුම් යනවා මේ ඝාතකයා එක්ක මස් කඩේක වැඩ කරන කෙනෙක් එහෙම නැත්නම් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඇති කියලා. මොකද ඔහු සිදු කළ කැපුම් සාමාන්‍ය ඝාතකයෙකුගේ වගේ නෙමෙයි. මේ කැපුම් ඊටාම සියුම් සහ ක්‍රමානුකූල ශල්‍යමය ස්වරූපයක් ගන්නවා. සිදුවීම ලන්ඩනය පුරා ගිනි අයලෙන්න වගේ වේගෙන් පැතිරෙන්නේ ලන්ඩන් වාසීන් තුළ චකිතයක් ඇති කරමින් පුවත්පත් මගින් මේ ඝාතකයාව පළමු වරට ජැක් ද රිපර් හෙවත් ජැක් නම් ඉරන්නා කියන නාමයෙන් හඳුන්වන්න පටන් ගන්නවා. ඒ වගේම විමර්ශකයින්ගේ සිත් තුළ ශීතල භීතියක් ඇති කරමින් මේ ඔවුන් ගණදුණු කරන්නේ අනුක්‍රමික ඝාතකෙක් සමග බව පළමු වරට ඔවුන්ට සැක පහළ වෙනවා. 1888 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා පාන්දර 1ට විතර බර්නඩ්ස් කියන වීදියෙන් එලිසබෙත් ස්ට්‍රයිට් කියන කාන්තාවගේ මනසිර හොයාගන්න ලැබෙනවා. ඉතින් මේ මනසිරුවෙත් ගෙල ප්‍රදේශයේ සුපුරුදු කැපුම් දකින්න ලැබුණත් පුදුමයකට වගේ කලින් මනසිරු දෙකේම දකින්න ලැබුණු විකෘති කිරීම මේකෙදි දකින්න ලැබෙන්නේ නැහැ. පොලිසිය විශ්වාස කරනවා ජැක් අයගේ සිරුර විකෘති කිරීමට කලින්ම කවුරුන් හෝ ඒ පැත්තට ආපු නිසා බාධා වීමෙන් ඔහු පැන ගන්න ඇති කියලා. නමුත් ඉන් මිනිත්තු 45කට පස්සේ ජැක් ආයමත් පහර දෙනවා. ඒ ආසන්න වීදියකින් කැතරින් ඇඩෝස් නම් කාන්තාවගේ මලසිරුර හමු වෙනවා. මෙතෙක් ජැක් සිදු කළ දරුණුම ඝාතනය වුණේ මේක. ඇගේ මුහුණ කපා කපා විකෘති කර තිබුණා වගේම ඇගේ යෝනි මාර්ගය තුළට යකඩුලක් ඇතුල් කර තිබුණා. ඇගේ උදරේ කපා ගර්භාෂය සහ එක්වක් කොඩුවක් ඉවත් කරගෙන ගොස් තිබුණා. මේ සිදුවීම හෙන පහරක් වගේ හැමදෙනාම කම්පනයට පත් කරන්න සමත් වුණා. මිනිස්සු කැළඹෙන්නත් බලධාරීන්ට විරුද්ධ සමච්චල් කිරීම හා අරගල කිරීමත් ආරම්භ වුණා. මුළු ලන්ඩනය පුරාම දැවන්ත විරෝධතා රැල්ලක් ඇති වුණා. මේ සිදුවීම නිසා වයිට් චැපල්හි ජීවත් වුණු බොහොමයක් ගණිකාවන් ඒ අත්හැරලා දුර පළාත්වලට පලා ගියා. මේ වකවානුව වෙති ඔවුන්ගේ මෙහෙයුම්වල අසාර්ථකත්වය නිසා පොලිසිය ලන්ඩනය තුළ විහිළුවක් බවට පත් වුණා. 1888 නොවැම්බර් මාසේ 9 වෙනිදා සිකුරාදා උදේ 10ට විතර මේරි ජේන් කෙලී කියන අවුරුදු 25ක තරුණියගේ මලසිරුර එයාගෙම ගෙදර එයාගෙම කාමරයේ තිබිලා හොයාගන්න ලැබෙනවා. සුපුරුදු පරිදි ජැක් ද රිපර්ගේ ලක්ෂණ පෙන්වමින් ඇගේ ගෙලාශ්‍රිතවත් දරුණු කැපුම් තුවාල සිදු කර තිබෙනවා. ඒ වගේම ඇගේ උදරේ කපා වකුගඩුවක් සහ ගර්භාෂය ඉවත් කරගෙනත් ඇයව හඳුනාගත නොහැකි තරමටම ඇගේ මුළු මුහුණම දරුණු ලෙස විකෘති කරලා තියෙනවා. ජැක් ද රිපර් විසින් සිදු කළ දරුණුතම ඝාතනය ලෙස අදටත් සලකන මේ ඝාතනය සිදු කරපු කාමරය සම්පූර්ණයෙන්ම ලෙයින් වැසී තිබුණු බව පැවසෙනවා. මරණ පරීක්ෂණයේදී හෙළි වෙනවා ජැක් ද රිපර් විසින් ඇගේ හදවත පවා රැගෙන ගිහින් තියෙනවා කියලා. ඉතින් පුදුමයට කාරණේ උනේ මෙන්න මේ අවසාන සිදුවීමෙන් පස්සේ ජැක් ද රිපර්ගෙන් කිසිම ආරංචියක් කිසිම ඝාතනයක් වාර්තා නොවීම 1888 ඉඳන් 1891 වෙනකන් ලන්ඩන් වල ඝාතනයන් 11ක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකෙන් 5ක්ම ජැක් ද රිපර් විසින් සිදු කරපු ඝාතනයන්. නමුත් මෙන්න මේ අවසාන මේරි කෙලීගේ ඝාතනයෙන් පස්සේ ජැක් ද රිපර් තමන්ගේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නවත්තනවා. නමුත් ඔහු විසින් ලන්ඩන් වාසීන් තුළ විශේෂයෙන්ම වයිට් චැපල් වල කාන්තාවන් තුළ ඇති කරපු බිය නම් එහෙම ලේසියෙන් ඔවුන්ගේ හිතවලින් ඉවත් වෙලා යන්නේ නැහැ. ජැක් ද රිපර්ගේ තියෙන විශේෂත්වය වෙන්නේ මෙයා අපරාධ කරපු කාලය ඇතුලේ මෙයා නිකම්ම අපරාධ කරපු එක විතරක් කරේ නැහැ. මෙයා ඊට අමතරව ලියුම් මගින් ප්‍රසිද්ධියම පොලිසියට සමච්චල් කරන්නත් තමන්ගේම අපරාධ කරන ඉඟි පොලිසියට ලියුම් මගින් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ මනුස්සා කොච්චර පිස්සෙක්ද කියනවා නම් මෙයා තමන් විසින් ඝාතනය කරපු කාන්තාවන්ගේ සිරුරු කොටස් තැපෑලෙන් එවන්නත් කටයුතු කරලා තියෙනවා.
ඔයාලා අහලා තියෙනවද දන්නේ සෝඩියක් කියලා කියන දරුණු අනුක්‍රමික ඝාතකයා ගැන. ඉතින් ජැක් ද රිපර් කියන්නේත් මෙන්න මේ සෝඩියක් කියලා වගේම ඊටාම බුද්ධිමත් ඒ වගේම Tamanගේ ඝාතනයන් වලින් උපරිම තෘප්තියක් ලැබපු මිනිස්සෙක් කියලා මෙන්න මේ කරුණ වලින් පැහැදිලි වෙනවා. ඔහු එවන පළමු ලිපිය ඔහු සිදු කරපු දෙවැනි ඝාතනයෙන් සති 3ක වගේ කාලයක් තුළ වාර්තා වෙනවා. ඒ 1888 සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා. මේ දවසේ පුවත්පත් සමාගමකට නාදුරුණ අයෙකුගෙන් ලිපියක් ලැබෙනවා. ලිපිය කියවම ඔවුන් බීචින් සහ පුදුමෙන් සලිත වෙනවා. ඔහු මේ ලිපියෙන් කියනවා පොලිසිය ඔහු අල්ලා ගන්න ළඟ බවත්, නිවැරදි මාර්ගයේ සාර්ථකව පරීක්ෂණ කරන බවත්, Tamanට ප්‍රවෘත්ති දැනගන්න ලැබුණා කියලත්, ඒ විහිළු වලට Tamanට හොඳටම hina යනවා කියලත්, ඒ වගේම Taman ගණිකාවන්ට වෛර කරන බවත්, Tamanගේ ඝාතනයන් Taman අල්ලා ගන්න තුරුම කරන බවත් ඔහු කියනවා. මේ ලියුම ලියන්න ඔහු ඝාතනය කළ කාන්තාවකගේ රුධිරය බෝතලයකට දාලා අරගෙන ගියත් ලියුම ලියන්න කලින් ඒව ගල් ගැහුණු නිසා රතු තීන්තෙන් ලියන බවත්, ඉදිරියේදී Taman ඝාතනය කරන කාන්තාවන්ගේ කන් පොලිසියට තෑගි වශයෙන් යවන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. Tamanව වෛද්‍යවරයෙකු ලෙස මතඵලයෙන්මත් ඔහු සතුටින් අගය කරලා තියෙනවා. ඉතින් පොලිසියට වැදුණු කම්මුල් පහරක් වගේ මේ අපහාසාත්මක ලිපිය පත්තරවල පළවීමත් එක්ක ලන්ඩනය තුල ජැක් ද රිපර් ගැන තව කතා වෙන්නත් පොලිසිය ක්‍රමයෙන් සමාජයෙන් විවේචනයට ලක් වෙන්නත් පටන් ගන්නවා. ලියුම ගැන පරීක්ෂණ කළත් එයින් පවා ඔවුන්ට හෝඩුවක් ලැබුණේ නැහැ. ඒ වගේම මෙන්න මේ ලිපියෙන් හරියටම දවස් 3කට පස්සේ තමයි ජැක් ද රිපර් තමන්ගේ ද්විත්ව ඝාතනය සිදු කරේ. ඔහුගේ ද්විත්ව ඝාතනයන් වලට හරියටම පහුවදා, ඒ කියන්නේ 1888 ඔක්තෝබර් 1 වෙනිදා අර පුවත්පත් සමාගමට ජැක්ගෙන් දෙවනි ලියුම ලැබෙනවා. මේ ලියුමෙන් ඔහු කියනවා Taman ගැන ඉදිරියේදී ඔවුන්ට බොහෝ දේ දැනගන්න ලැබෙයි කියලාත්, හිතපු නැති විදිහට Tamanට ඝාතන දෙකක්ම කරන්න උනා කියලාත්, ඒ කාන්තාවකගේ එක කණක් Taman කපාගත්තා කියලාත්, ඒක පොලිසියට යවන්න බැරි වුණා කියලාත් ඔහු කියන්නේ. මේ ලියුම කියවපු හැම දෙනාගම හිත බීතියෙන් සලිත කරමින් අවසාන වශයෙන් ඔහු කලින් ලියුම පුවත්පතේ පළ කරපු එකට පුවත්පත් සමාගමට ස්තුති කරලා තියෙනවා. මේ අතරේ 1888 ඔක්තෝබර් 16 වෙනිදා වයිට් චැපල් වල තියෙන ජැක්ට විරුද්ධව මිනිසු පිහිටුවගත්ත සිවිල් කමිටු එකේ ප්‍රධානියා වුණු ජෝර්ජ් ලස් නම් පුද්ගලයාට තැපෑලෙන් පොඩි පෙට්ටියක් ලැබෙනවා. මේක අසේ from hell එහෙම නැත්නම් අපායන් කියලා ලියලා තිබුණු ලියුමකුත් වකු කඩුවක කොටසකුත් දකින්න තියෙනවා. මේ ලියුමෙන් ඔහු ජෝර්ජ් ලක්ස්ට කියලා තියෙනවා Taman ඝාතනය කළ කාන්තාවකගේ වකු කඩුවෙන් භාගයක් Taman බැදලා කෑවා කියලාත්, ඒක ඊටාම රසවත් බවත්, ඒවගේම අනෙක් භාගය ඔහු මේ සමග එව්ව බවත් ටිකක් ඉවසලා ඉඳියොත් ඉස්සරහට Taman පාවිච්චි කරපු පිහිය එලේකම එවන්නම් කියලාත්, ඊට කලින් Tamanට පුළුවන් නම් අල්ල ගන්න කියලාත් ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. ඉතින් මේ වකුගඩුව ඇත්තටම කැතරින් එඩවස්ගේ තමයි කියලා පස්සේ සනාථ වෙනවා. හැබැයි ප්‍රශ්නේ උනේ මේ ලියුමේ තිබුණු අත්අකුරුත් ජැක්ගෙන් ලැබුණු අනිත් ලියුම් වල තිබුණු අත්අකුරුත් එකකට එකක් වෙනස් වීම. ඉතින් මේකත් එක්ක මේ කේස් එක තවත් පඹ ගාලක් බවට පත් වෙනවා. ඉතින් මේ කුප්‍රකට අනුක්‍රමික ඝාතකයා අල්ලන්න කරපු තරම් දැවැන්ත විමර්ශනයක් ඉන් පස්සේ සමහර විට මුළු අපරාධ ඉතිහාසය තුළම සිද්ධ වෙලා නැතුව ඇති සෝදිසි මෙහෙයුම් 100කටත් වැඩි ප්‍රමාණයක් ඇතුළත පුද්ගලෝ 2000කටත් අධික ප්‍රමාණයක් ප්‍රශ්න කිරීමට භාජනය කරා. එයින් 80 දෙනෙක් පමණ අත්අඩංගුවටත් ගත්තා. හැබැයි මේ හැමෝම වගේ සාක්ෂි මදිකම නිසා නිදහස් කරන්න සිද්ධ වෙනවා. මලසිරුරු පිළිබඳව ලෝපුරා වෛද්‍ය සහ අපරාධ විමර්ශකයන්ගේ අදහස් ලබා ගත්තා. අපරාධකරු ගැන කුඩා හෝ හෝඩුවක් ලබා දෙන අයට දැවැන්ත තෑගි ලබා දෙන බවට ප්‍රචාරය වුණා. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මූලස්ථානය වගේ වුණු ලන්ඩනය ලෝකයේ තුල ලැජ්ජා සහගත ලෙස අපකීර්තියට ලක් වෙමින් මේ සියල්ල අසාර්ථක වුණා. පෙනුණු විදිහට නම් ජැක් හැම විටම බලධාරීන්ට වඩා අඩි කිහිපයක් ඉදිරියෙන් ඉඳිවා පෙනුණා. ඔහු බෙයිතිය ඇති කරා විතරක්ම නෙමෙයි, Tamanගේ ලියුම් මගින් ජනතාව පොලිසියට එරෙහිව උසි ගැන්නුවා. මේ නිසා 1800 අවසානයේ වෙන විට ලන්ඩනය තුල පොලිසියේ ප්‍රැක්ටිකල් ජෝක් එකක් වුණා. පිරිමින් රැට සිය ගණනින් පාරවල් වල මුළු සංචාරය කළා. විශේෂයෙන්ම වයිට් චැපල් තුල පොලිසියට විරුද්ධව දරුණු ගැටුම් ඇති වුණා. ගණිකාන් පමණක් නෙමෙයි, සාමාන්‍ය කාන්තාවන් පවා නිවෙස් අත්හැර ගියා. ඇතින් ගෙවුණු අවුරුදු ගණනාව ඇතුළේ මේ ජැක් ද රිපර් මෙන්න මෙයා වෙන්න ඇති කියලා සැක කරපු මිනිස්සු 100 ගාණක් ඉඳලා තියෙනවා. ඉතින් එතනින් ප්‍රසිද්ධම කීප දෙනා ගැන විතරක් අපි ඉක්මනට බලමු. මොන්ටේග් ජෝන් රූට්. මෙයා ජැක්ගේ ඝාතන වලින් ටික කාලයකට පස්සේ තේම්ස් ගඟේ ගිලී මියගේ නීතිඥයෙක් සහ ගුරුවරයෙක්. ඉතින් සමහර නිලධාරීන් හිතුවා ඔහුගේ මරණයෙන් පස්සේ ඝාතන අවසන් වුණු නිසා ඔහු තමයි ජැක් ද රිපර් කියලා. ඇරොන් කොස්මින්ස්කි මෙයා වයිට් චැපල් වල ජීවත් වුණු ප්‍රෝලන්ත බාබා කෙනෙක්. ඒ වගේම මානසික රෝගියෙක් විදිහට ප්‍රසිද්ධයි. කැතරින් එඩෝස් සම්බන්ධ නූතන DNA පරීක්ෂණ වලින් මෙයා ප්‍රබල සැකකරුවෙක් විදිහට මතභේදයකුත් පැන නැගලා තියෙනවා. ජෝර්ජ් චැප්මන්
මෙයා තමන්ගේ භාර්යාවන් 3 දෙනෙකුට වස දුන්නු තවත් බාබර් කෙනෙක්. නමුත් මෙයාගේ අසාමාන්‍ය වෛද්‍ය දැනුම තමයි මෙයාව සැකයට භාජනය කළේ. ඇල්බර්ට් වික්ටර් වික්ටෝරියා රජිනගේ මුණුපුරාවුණු ප්‍රින්ස් ඇල්බර්ට් වික්ටර්ටත් ජැක් ද රිපර් කියලා සැකෙල්ල වුණා. නමුත් මේක රාජ්‍ය කුමන්ත්‍රණයක් කියලා ව්‍යාජ චෝදනා විදිහට ඉතිහාසඥයන් විසින් බැහැර කරන සැකයක්. ඒ වගේම සමහර විට දැන් ඔයාලට මතක් වෙනවා ඇති මේ මෑත කාලේ ලොකු කතා බහක් ගියා ජැක් ද රිපර් කියන්නේ කවුද කියලා අවසානයේ අඳුරගත්තා කියලා. ඒ වගේම මම දන්නවා සමහර කට්ටිය මේ වීඩියෝ එක බැලුවේ ඔන්න ඔය කාරණේ ගැන කියලා කමෙන්ට් එකක් දාලා පොඩි කෝචක් පාරක් දානවා කියලා. නේ මම ඒකටත් රෙඩි වෙලා තමයි මේ වීඩියෝ කරන්න ගත්තේ. ඇතින් මේ විශාල කතාබහට හේතු වුණේ ඉතිහාසඥ රසල් එඩ්වර්ඩ්ස් විසින් 2025 අවුරුද්දේදී තමන් ජැක් ද රිපර්ගේ අනන්‍යතාවය හෙළි කරගත්තා කියලා ප්‍රකාශ කිරීමත් එක්ක. ඒ කාලේ අපරාධ ස්ථානයකින් හමු වෙලා මේ වෙනකන් ආරක්ෂා කරලා තිබුණු කාන්තාවකගේ සිල්ක් ෂෝල් එකක තිබුණු DNA පරීක්ෂාවට ලක් කරලා ඒ මගින් අපි උඩදී කතා කරපු ඇරන් කොස්මින්ස්කි ජැක් ද රිපර් බවයි ඔහු ප්‍රකාශ කරේ. ඇරන් කොස්මින්ස්කි කියන්නේ පෝලන්ත සංක්‍රමණිකයෙක්. ඉතින් රසල් එඩ්වර්ඩ්ස්ගේ මේ මතයට කොටසක් එකගුණත් තව කොටසක් මේ DNA පරීක්ෂණවල නිර්වද්‍යභාවය මෙතරම් කාලයකට පස්සේ ඇකියුරේට් නැහැ කියන තර්කය නිසා මේ මතයට එකඟ වෙන්නේ නැහැ. මේ නිසා අදටත් පිළිගන්න ප්‍රසිද්ධ මතය තමයි ජැක් ද රිපර් තවමත් අභිරහසක් කියන එක. ජැක් ද රිපර් පළවෙනි පාරට වයිට් චැපල් වල හොල්මන් කරලා දැනට අවුරුදු 130ක් විතර ලොකු කාලයක් ගෙවුණත් අදටත් මෙයා නිසා ඇතිවුණු බොහොම රසවත් මත බොහොම රසවත් කතා මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ ඔයාලට මේ වගේ රසවත්ම මත කීපයක් ගැන කියලා දෙන්න. ඔයාලා හැමෝම වගේ ෂර්ලොක් හෝම්ස් කියවපයි වෙන්නේ නැති. ඉතින් මේ ෂර්ලොක් හෝම්ස් පිටිපස්සේ ඉන්න ඇත්තම දක්ෂයා වෙන කවුරුත් නෙමෙයි. ෂර්ලොක් හෝම්ස් මේ ලෝකෙට හඳුන්වා දුන්නු සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයා. නමුත් ඔයාලා දන්නවද ප්‍රසිද්ධ මතයක් තියෙනවා ජැක් ද රිපර් මෙන්න මේ ෂර්ලොක් හෝම්ස් නිර්මාතෘ කොනන් ඩොයිල් මහත්තයා කියලා. මේකට හේතුව කොනන් ඩොයිල්ගේ ඔරිජිනල් ෂර්ලොක් හෝම්ස් කතාවල අපරාධ පිළිබඳව විස්තර කරලා තියෙන විදිහත් ඔහු තුල තිබුණු පුළුල් නිරීක්ෂණ හැකියාවත්. ඒ වගේම අමතක කරන්න එපා ජැක් ද රිපර් වෛද්‍යවරයෙක් කියන මතය. ඉතින් අපේ ඩොයිල් මහත්තයාත් වෛද්‍යවරයෙක්. ඒ වගේම තවත් බොහොම මත ભેදාත්මක මතයක් තමයි අවිහිංසාවාදයේ පියා විදියට හඳුන්වන ඉන්දියාවේ මහත්මා ගාන්ධි මේ ලෝ ප්‍රකට දාමඝාතකයා කියන එක. මේකට හේතුව විදිහට මේ මත ඉදිරිපත් කරන අය කියන්නේ ගාන්ධි ජැක් ද රිපර් ඝාතන ආරම්භ කළ වසරේම ලන්ඩනයට ආ බවත් ඔහු ලන්ඩනයෙන් නැවත ඉන්දියාවට ආවට පස්සේ මේ ඝාතනයන් නැවතුණු බවත්. ඒ වගේම ගාන්ධි ගැන තියෙන ප්‍රබල අඳුරු මතත් මේකට රුකුල් දෙනවා. නමුත් ඉතිහාස සාධක අනුව නම් ජැක් ද රිපර් ක්‍රියාත්මක වුණු වකවානුව තුල ගාන්ධි ජීවත් වුණේ ඉන්දියාවේ සහ ඔහුට ඒ වෙද්දී වයස අවුරුදු 19යි. එතින් මීට අමතරව ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් ලියූ ලෙවිස් කැරොල් සහ වෝල්ටර් සික්හාට් නම් තමන්නම ජැක් ද රිපර් විදිහට ප්‍රබලව හඳුන්වා දුන්නු බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියා ගැනත් වෛද්‍යවරුන් වුණු තෝමස් නීල් ක්‍රීම් සහ ෆ්‍රැන්සිස් ටම්බල්ටි වගේ අය ගැනත් අමුතු මත ජැක් ද රිපර් ආශ්‍රිතව ගොඩ නැගලා තියෙනවා. විශේෂයෙන්ම වෝල්ටර් සික්හාට් තමන්ගේ චිත්‍ර තුළ ජැක් ද රිපර්ගේ අපරාධ ස්ථාන පැහැදිලිව සඳහන් කරලා තිබීම ගොඩ දෙනෙක් චකිතයට පත් කරපු අහඹුවක් වුණා. ඒ වගේම ඔයාලා දන්නවද ජැක් ද රිපර් කියන්නේ ඇත්තරම ජිල් ද රිපර් කියලා කාන්තාවක් කියලාත් මෙයා නර්ස් කෙනෙක් කියලාත් අන්න ඒ නිසා මෙයාට ලේ වැකුණු ඇඳුම් කිසිම අවුලක් නැතුව මිනිස්සු අතර ඇඳගෙන යන්න පුළුවන් වුණා කියලාත් මත තියෙනවා. ඒ වගේම ජැක් ද රිපර් කියන්නේ කාලතරණය කරලා අනාගතෙන් අතීතයට ගිය කෙනෙක් කියලාත් මෙන්න මේ නිසා මෙයාව හොයාගන්න බැරි වුණා කියලාත් ජැක් කියන්නේ පිටසක්වලින් ආපු පිටසක්වල් ජීවියෙක් කියලාත් ඒ වගේම ජැක් කියන්නේ අපායෙන් ආපු යක්ෂයෙක් කියලාත් බොහොම රසවත් මත ගොඩක් මිනිස්සු අතර අදටත් පැතිරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ජැක් ද රිපර් කියන්නේ කවුරු වුණත් මෙයා යුගයක් අන්ධකාරයෙන් සහ බීතියෙන් අවසාදාන සමත් වුණු ලේ පිපාසිත බිහිසුණු බුද්ධිමතෙක් කියලා නම් පැහැදිලි. ඔහු ලෙහෙසියෙන් ජීවත් වුණා වගේම ලෙහෙසියෙන් ජීවිත උදුරගත්තා. ජැක් නීතියට සමච්චල් කළ විදිහත් හැම විටම නීතියට සහ සාමාන්‍ය මිනිසාට වඩා අඩි කිහිපයක් ඉදිරි නිදීමත් ඔහු කොඳුරක් සමග සෙල්ලම් කරන විලෝපිකෙක් මෙන් මිනිස් හැඟීම් සමග සෙල්ලම් කළ විදිහත් ඔහුගේ සුවිශේෂී ලක්ෂණ වෙනවා. සෝඩියක් කියලා සහ ජැක් ද රිපර් එකම පුද්ගලයා බවට මත පළ වුණෙත් මෙන්න මේ නිසා. සෝඩියක් වගේම ජැක් බුද්ධිමත් ලේ පිපාසිත සහ අනුකම්පා විරහිත අඳුරු හාසයක් පෙන්නු නොමිනිසෙක් වුණා. ඉතින් අදටත් අවුරුදු 130කට පස්සෙත් ඔහු බොහෝ විට තවත් ජීවිත ගණනාවක් බිලිගෙන ඔහුත් මිය ගොස් බොහෝ කාලයක් ගෙවුණාට පසුවත් ඔහු ඉතිරි කරකේ බලපෑම මිනිස් වර්ගය තුළ නොමැකී පවතිනවා. මේ වීඩියෝ එකෙන් පවා අද ඔයා ජැක් ගැන දැනගන්නේ මෙන්න මේ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට.
ඉතින් හෝමීස් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ජැක් ද රිපර් කියන්නේ කවුද? මෙයා කොහෙන්ද ආවේ? මෙයා මොන වගේ කෙනෙක්ද? මෙයා කොහෙටද ආයිම ගියේ? මෙයා මේ ඝාතනයන් කරපු අරමුණ මොකක්ද? මෙයා ඇත්තට මේ කියන තරම් බුද්ධිමත් කෙනෙක්ද? නැත්නම් තවත් එක සාමාන්‍ය පිස්සු සීරියල් කිලර් කෙනෙක්ද? ඉතින් මේවා ඔයාලට හිතන්න දේවල්. හිතන්න විතරක් නෙමෙයි. ඔයාලගේ ඔය චූටි ඔලු ගෙඩි වලට එන අදහස් අල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ දාන කමෙන්ට්ස් ඔක්කොම වගේ මං අනිවාර්යයෙන්ම කියවනවා. බෑනලා දාන කමෙන්ටුත් කියවනවා. හැබැයි ඒ කියවලා බෑන කට්ටියට පොල් ගහනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දීගටම බලන්න ඔය පල්ලෙහා තියෙන subscribe බටන් එක උඩ නැගලා බෙල් අයිකන් එකටත් පයින් පාරක් ගහගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වෙන දවසක වෙන කන්ටෙන්ට් එකකින් හම්බෙනකන් මැරෙන්නේ නැතුව ඉන්න.